හලෝ කොහොමද? මේ වෙනකොට මට ස්ටුඩියෝ එකක් නැහැ. මං අද ගෙනාවේ මගේ පළවෙනි ස්ටුඩියෝ එක හදන වීඩියෝ එක. වීඩියෝ එකට කලින් තවත් දෙයක් මතක් කරනවා. ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි යමු දැන් ස්ටුඩියෝ එක හදන්න. හරි මම දැන් ඔයාලට පෙන්නන්නම් මගේ ස්ටුඩියෝ එක හැදෙන්න කලින් මගේ කාමරේ කොහොමද තියෙන්නේ කියලා. බලන්න ඉන්නකෝ. ඔයාලා දැක්කනේ මගේ කාමරේ කොහොමද තිබ්බේ කියලා. අපි දැන් ස්ටුඩියෝ එක හදන්න පටන් ගමු. මුලින්ම මම කරේ මගේ මේසය පිරිසිදු කරලා අස් කරගතපු එක. අපි බලමු ඉස්සරහට මම මොනවද කරන්න කියලා. මේසි අස් කරලා ඔක්කොම කරලා ඉවරුනාට පස්සේ මම කරේ ලයිට් සෙට් කරන වැඩේ. මම ලයිට් සෙට් කරේ බිත්තියටයි මේසෙටයි. ඔයාලා බලන්නකෝ. හරි මම දැන් මේසෙට ලයිට් සෙට් කරලා ඉවරයි. ඊගාවට මම කරේ මේසයට අවශ්‍ය බඩු ඒවා මේවා ගෙනල්ලා තියාගන්න එක. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ වෙනකොට මගේ ස්ටුඩියෝ එකේ වැඩ සේරම ඉවරයි. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මට ඔයාලට පෙන්වන්න දාන්න පුළුවන් වුණේ වීඩියෝ පොඩ්ඩයි. මොකද කිව්වොත් මගේ කැමරාවේ බැටරි වැස්සා කමක් නැහැ. මම දැන් මගේ ස්ටුඩියෝ එක ඔයාලට පෙන්වන්නම්. පොඩ්ඩක් බලන්නකෝ. විදියට තමයි මගේ ස්ටුඩියෝ එක හැදුනේ. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බෙල් එක ඕල් දාන්න අමතක කරන්න එපා. මම අද ගෙනාව වීඩියෝ එක මෙතනින් නවත්තනවා. හැමෝටම ගුඩ් බයි.